2019 ජීව විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රයේ 48 වෙනි MCQ එක තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. මේක කියන්නේ සත්‍යයන්ගේ සැකිලි පද්ධති පිළිබඳ නිවැරදි වන්නේ පහත සඳහන් කුමන සංකලනයද නැත්නම් සංකලනද කියලා. හරි. එතකොට සැකිලි පද්ධති ටිකක් දීලා තියෙනවා. ඒකට නිදසුන් ටිකක් දීලා තියෙනවා. නිවැරදිව ගැලපෙන්නේ කොයිකද කියලා තමයි අහලා තියෙන්නේ. අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන සත්තුන්ගේ සත්ත්ව රාජධානි තමයි සම්පූර්ණ සත්තුන් ගත්තම මේ සැකිලි පද්ධති තුනක් කතා කරනවා අපි. එතන එකක් තමයි ඔය ද්‍රවස්ථಿತಿ සැකිල්ල කියන්නේ. ද්‍රවස්ථಿತಿ සැකිල්ල කියන්නේ. ද්‍රවස්ථಿತಿ සැකිල්ලක් කියලා කිව්වම සාමාන්‍යයෙන් ඒක හැදිලා තියෙන ඔය දේහ බිත්තියෙන් වට වෙච්චි තරලය පිරුණු කුහරයක්. අපි ද්‍රවස්ථಿತಿ සැකිල්ල කියලා තියෙනවා. අපට උදාහරණ තුනක් දීලා තියෙනවා. එකක් තමයි නිඩාරියාවන්ගේ තියෙන ආමාශ වාහිනී කුහරය ද්‍රවස්ථಿತಿ සැකිල්ලක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා. ඊට පස්සේ නෙමටෝඩාවන්ගේ තියෙන ව්‍යාජ සීලෝමය, අනිත් එක තමයි ඇනලිඩාවන්ගේ තියෙන සීලෝමය. ඒවා තමයි අපි ද්‍රවස්ථಿತಿ සැකිලි විදිහට සලකන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා බාහිර සැකිලි. බාහිර සැකිලි ගත්තම අපි බාහිර සැකිලි තුනක් කතා කරනවා. එකක් තමයි කයිටිනීමය බහිස්සැකිල්ල. මේ කයිටිනීමේ බහිස්සැකිල්ල කියන එක සාමාන්‍යයෙන් දරන්නේ ඔය මේ ආත්‍රපෝඩාවන් කියන කට්ටිය. කයිටිනීමේ බහිස්සැකිල්ලක් දරන්නේ. ඒගොල්ලන්ගේ අර කැල්සියම් කාබනේට් හෝ මේ ප්‍රෝටීන වලින් අපි කියනවා මේ කයිටිනීමේ බහිස්සැකිල්ල මේ තවත් ශක්තිමත් වෙලා තියෙනවා කියලා. මේක මේ ආත්‍රපෝඩාවන්ගේ තියෙන මේ බාහිර සැකිල්ල අර අසෛලීය ව්‍යුහයක්. ඒක සෛල වලින් හැදිච්ච එකක් කියලා නෙවෙයි අපි කියන්නේ අසෛලීය ව්‍යුහයක් කියලා කියන්නේ. ඊට අමතරව තවත් බාහිර සැකිල්ලක් විදිහට අපි සලකනවා මේ උරගයන්ට තියෙනවා අස්ථි තල වලින් සෑදුණු බාහිර සැකිල්ල. ඒ බාහිර සැකිල්ල තමයි අර සර්පයන් හැව ඇරීම කියලා ඉවත් කරන්නේ ඔන්නෝක තමයි. ඊළඟට තවත් බාහිර සැකිල්ලක් විදිහට අපිට තියෙනවා මේ අර මොලුස්කාවන්ගේ තියෙන මේ අපි කියනවා කවචය විදිහට ක්‍රියාත්මක කරන්නේ. මොලුස්කාවන් අපි එක කියන්නේ අර කැල්සියම් කාබනේට් වලින් තමයි හැදිලා තියෙන්නේ කියලා. කැල්සියම් කාබනේට් වලින් හැදිලා තියෙන මේ බාහිර සැකිල්ලක් තියෙනවා. මේ අපි කතා කරන මොලුස්කාවන්ට වගේ තමයි තියෙන්නේ. කැල්සියම් කාබනේට් වලින් අර කොළු බෙල්ලා වගේ නිතර බෙල්ලෝ එහෙම ඉන්නේ ඔය මේ මොලුස්කාවන්ගේ කියන්නේ. එතන අර ඒගොල්ලන්ගේ අපි කවචය නැත්නම් කට්ට විදිහට මේ සාමාන්‍ය ව්‍යවහාරයේදී කතා කරන්නේ ওই කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච බාහිර සැකිල්ල තමයි. ඊළඟට අපි අභ්‍යන්තර සැකිලි ගැන කතා කරනකොට අභ්‍යන්තර සැකිලි දෙකයි. එකක් තමයි අපි හැමෝම දන්න කෝඩේටාවන්ගේ තියෙන කාටිලේජ් හා අස්ථි වලින් සෑදුණු මේ අභ්‍යන්තර සැකිල්ල. අභ්‍යන්තර සැකිල්ල. ඊළඟ එක තමයි මේ එකයිනොඩමේටාවන්ට තියෙනවා එකයිනොඩමේටාවන්ටත් තියෙනවා කැල්සියම් කාබනේට් ඵලක වලින් හැදුණා කියලා තමයි අපි එකට කියන්නේ. ඒ වගේ අභ්‍යන්තර සැකිල්ලක්. අපි දැන් බලමු මේ සංකලනවල හරි එකක් තියෙනවද කියලා. පළවෙනිටම තියෙනවා සීලෝමය ඇනලීඩාවන් කියලා තමයි තියෙන්නේ. සීලෝමය ඇනලීඩාවන්. අවුලක් නැහැනේ. හරිනේ. ඒකේ කිසිම වැරදක් නැහැ. ඇනලීඩාවන්ට සීලෝමය තියෙනවා. ව්‍යාජ සීලෝමය නිඩාරියාවන් කියලා තියෙන්නේ නැහැ. නිඩාරියාවන්ට තියෙන්නේ අර සිලින්ඩරේටා කියන අය නිඩාරියෝ කියන්නේ ඒගොල්ලන්ට තියෙන්නේ ආමාශ වාහිනී කුහරයක්. එන්න මේක වැරදි. කොහොම හරි ද්‍රවස්ථಿತಿ සැකිල්ලක් තමයි. ඒ වුණාට ව්‍යාජ සීලෝමය දරන්නේ නෙමටෝඩාව කියන කට්ටිය. ඊළඟට තියෙනවා කැල්සියම් කාබනේට් ඵලක එකයිනොඩමේටාවන්. ඒක හරියටම හරි අභ්‍යන්තර සැකිල්ලක් එකයිනොඩමේටාවන්ට තියෙන්නේ. අස්ථි ඵලක උරගයන්ට ඒකත් හරි. ඒකත් බාහිර සැකිල්ලක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට තියෙනවා ආමාශ වාහිනී කුහරය නෙමටෝඩාවන් කියලා නෑ. ආමාශ වාහිනී කුහරයේ තියෙන නිඩාරියාවන්. නෙමටෝඩාවන්ට තියෙන්නේ ව්‍යාජ සීලෝමය. එතකොට මේකේ සංකලන එන්නේ A හරි ඊළඟට C හරි නෑ B වැරදි. B එන්නේ නැහැ. A C D ACD B එන්නේ නැහැ. ACD වෙන්නේ. ACD ආවට පස්සේ මේකේ උත්තරේ වෙන්නේ 2. 2 තමයි උත්තරේ වෙන්නේ. හරි.